අර කලින් අපි ආණ්ඩු කරනකොට හිටියේ වැද්දෝ කට්ටියක්. වැද්දෝ එන වනචාරීන් පිරිසක් හිටියනේ. ගෝත්‍රිකයෝ කොරහෙත් කිඹුල්ලු දකින්න වැඩක් කරන්න දෙන්නේ නැහැ. උද්ඝෝෂණ වැඩ වර්ජන මිනිස්සුන් අතර අවිශ්වාසය ගොඩනගලා වෛරය වපුරලා අමුඩ ගහගෙන වැඩි මේ අර මම වැද්දොන්ට ඒ වැඩි ජනතාවට අපහාස කරනව නෙමෙයි. ඒ වගේ අමු ගෝත්‍රික වසලයෝ ටිකක් හිටියනේ විපක්ෂේ. ඒක නිසා තමයි 70 වසරේ සාපෙන් වැඩි කොටසක් ඒ වසලයෝ නිසා තමයි මේ සාපේ ගොඩක් ඇති වුණේ. ඉතින් ඒ වසලයෝ ටිකට දෛවයේ සරදම මිනිසු පවල්වට්ටිය කියනල්ලා වගේ තුනෙන් දෙකේ බලයක්ම දීලා තිනවා. දැන් ඉතින් කෙඳිරි ගගා ඉන්නවා. ඉතින් මට හිතෙනවා දූෂිතම රාජ්‍ය රූකඩ රාජ්‍ය පාලනය බිහිවෙලා තියෙනවා. ආණ්ඩුව බිහිවෙලා තියෙනවා. මොකද මේ අපිට හම්බෙනකොට මිනිස්සු අපේ ගෙවල් වලට එනවා. අපි එදිනෙදා හම්බෙන මිනිස්සු බැලුවට පස්සේ මේ මිනිස්සුන්ට කිසිම බලාපොරොත්තුවක් නැහැ. මිනිස්සු බොහොම ඉච්ඡාබංගත්වයට පත් වෙලා ඉන්නවා. අපිට මේ මොකද වුනේ කියලා. අර කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ වැඩක් දැන් වෙලා තියෙන්නේ.